කෘමිනාශකේ ඔක්කොම අයින් කළා. ඔබගේ ජීවිත කතාව ලියන්න පටන් ගන්න. එතකොට ඔබට තේරෙන්නේ මා වයසට ගියේ ලැබූ කිසිවක් නැහැ. ඒ වෙලාවේ වටිනකමක් ආවා. ඒක පන්නගෙන ගිහිල්ලා ගත්තා. ටික දවසකින් වටිනකම නැති වුණා. ඒක නෝමල් වුණා. ඊට පස්සේ ඒක අර ගේ පිටිපස්සේ දිනන්නේ පුංචි මොකක්ද මඩුව. මේ හැම කෙනෙක්ගේම වගේ ගේ කුස්සියට පොඩ්ඩක් අල්ලපු ඇටේ. ඒක කුස්සියට පොඩ්ඩක් එහායින් පොඩි මඩුවක් වගේ එකක් තියෙනව නේද පිටින්. තමයි ගේ ඇතුළෙම තියෙනව ඇති. තියෙනව නේද පිටින්. අන්න ඒකට ගිහිල්ලා බලන්න පිටින්. ඒ කාලවල වල ඔබගේ හිතේ ආපු මානසික වටිනාකම් නිසා පස්සෙන් එලෝලා ගිහිල්ලා ගත්තු දේවල් අද පොළොවට පස්සේ යනවා පිටින්. ඔබ අමතක කරන්න එපා. ඔය පොළොවට පස්සේ එන්නේ ඔබගේ ජීවිතේ. ඒකයි මේ තරුණ දරුවන්ට කියන්නේ හුතේ ඔයගොල්ලෝ වැටෙන්න එපා කියලා. කියන දේ තේරෙන්නේ නැත්නම් මට කරන්න දෙයක් නැහැ පුතේ. ඔය ඔයගොල්ලෝ වැටෙන්න එපා. ඔක උගලක්. ආ රිවර්ස් කරන්න බෑ මේ කාටවත්. පුළුවන්ද? අර බඩුවේ තියෙන බඩු ටික දැන් දිදී යන්න තරුණ කමට යන්නයි. යන්න. මතකද යන්න ඒ මඩුවට යන්න ඒක. ඒක ඇති යම් කාලෙක ඉඳලා ගෙදරට ගෙනාව බඩු මුට්ටු දෙක එක කාලේ ඒක පුටු සෙටියක් ගෙනාව. පුටු සෙටියක් ගෙනාව ඒක යාළුවෙක් ගෙදර ගියාම දැක්ක පුටු සෙටියක් ඒක පුදුම ලස්සන. ඒක කීයද මේ ලක්ෂ 5ක්. එයාද මොකද කළේ? කොහොම හරි සල්ලි එකතු කරලා මොනවා හරි කරලා රෝල් ගහලා මොනවා හරි කරලා ඒක ගෙනාවා. ඒ ගෙනල්ලා අවුරුදු 2-3යි. තව ගෙදරකට ගියාම මොකද උනේ? එතන අලුත් එකක්. ඒක වෙන බ්‍රෑන්ඩ් එකක් කියලා වෙන විදිහක්. මේ ඕනේ තරම් ඔබගේ ජීවිතේ වුණා. ඊට පස්සේ මොකද කළේ? අරක ඒක තමයි එතනින් ගියා අර පිටිපස්සේ තියෙන වයර් තැනකට ගියා. ඒක. ඊට පස්සේ එතනින් ගියා අර තැනට. ඒ කියන්නේ හැමදේම යන තැන තියෙන. ඒකට පොඩ්ඩක් යහින් තමයි ඔබත් යන්නේ. එතන සෝහන තියෙන ආච්චියා මගේ සීයාගේ ඔක්කොම තමයි. ඔබටත් ඔය ටිකම තමයි. ඉස්සරහම ඉන්න පොඩි එකා හම්බුනාට පස්සේ ඉස්සරහම කාමරේ තමයි ඔක්කොම කරලා පොඩි එකා වෙනුවෙන් තියෙන. ඊට පස්සේ ලොකු වෙලාව වුණාට පස්සේ අම්මා තාත්තා දැන් ඉන්නේ ගබඩා කාමරේට පොඩ්ඩක් මෙහා. හවුද නැද්ද? අම්මා තාත්තගේ එතන ඉස්සරහම කාමරේ ගෙදර ලොකු පුතානේ සාමාන්‍යයෙන් ගන්න. මෙහෙම බෙදිලා යනවා. අපේ ගෙදර එහෙමයි. ඉස්සරහ කාමරේදී ලොකු පුතා, ඊළඟ කාමරේදී පොඩි පුතා, ඊළඟ කාමරේදී දුවගේ. ඊළඟ කාමරේ කියන්නේ කෑම කාමරේට අල්ලපු කාමරේ දෙමාපියන්ගේ. එතනින් එහාට කුස්සිය තියෙන්නේ. දෙමාපිය ඉස්සර ඉන්නේ නැත්තේ කොහෙද? අර ඉස්සරහ කාමරේ. ඒ පවුලේ. මෙහෙම ඇවිදිලා. ඊට පස්සේ කුස්සිය ගාව. ඊට පස්සේ කුස්සියෙන් එළියේ. මොකද දැන් ගොරොද්දක් දිනවා මැරෙන්න කිට්ටුයි. එහෙනම් වතුර එකක් එහෙම ඉක්මනට ගහලා සුද්ධ කරගන්න බාත්රූම් එකේ කිට්ටුව තමයි දැන් ඉන්නේ. ඊට පස්සේ දැන් කක්ක ගාලා ඉන්න බෑ වලාතේ අර මඩුව ගාව. ඊට පස්සේ මලා දැන් මඩුවට එහා පැත්තේ. ඒක තමයි කතාව එක. දැන් ඔය මොහොත කරා හිතන්න එපා පුදුම නෙගටිව් ටිකක් නේ ගුරුහාඳුරෝ දන්නේ ජීවිතය ගැන කියලා. මේ නෙගටිව් නේ මේකක්වත්. මේ ඔබට අහිමි වෙච්ච දේවල් ඒකයි මම කිව්වේ පරාජයටපත් වූ පින්වතුනි මා ඔබ අමතමි. ඒක ඕන කෙනෙකුට කියන්න. මේ 31 ලෝකතලේ ඉන්න ඕනම කෙනෙකුට කියන්න පුළුවන් පරාජයටපත් වූ පින්වතුනි. මහා බ්‍රහ්මයාල වෙත ඉඳගත්තා කියනවා පරාජයටපත් වෙච්ච පින්වත් බ්‍රහ්ම රාජය පරාජයටපත් වෙලා ඉන්නේ 31 ලෝකතලේ ඉන්නේ සම්මා සම්බුද්ධ ශ්‍රාවකයෙක් වෙන්න බැරි වුණා. ඒක නිසා කොහොමත් ඔය තලයේ ඉන්නේ පින්වතුනි. බ්‍රහ්මයෙක් කියලා සදාහටම හිටියත් පින්වතුනි කොහොමත් ඔය මානසිකත්වයේ තමයි දෙන කිසිම වැඩක නැති මානසිකත්වයක ජීවත් වෙන්නේ නැහැ. Tamanට වටිනකම් තියෙනවා. සමස්තයට කිසි වටිනකමක් නැහැ. Tamanට වටිනවා. ඇයි? මානසික වටිනකම් නේ ඔය හැම එකටම දීලා තියෙන්නේ. ඔබට දීලා තියෙන්නේ මොකක්ද? ඔබ කොච්චර වටිනවද පින්වතුනි ඔබට? ඔබ කොච්චර වටිනවද? මම හිතලා බලන්න. මොනවද ඔබ දෙන්නේ ඔබ වෙනුවෙන්? හම්බ කරපු ඉඩම් ටික. ඒව දැන් මැරෙන්න යන්නේ බේත් කරන්න නම් කෝටි 5ක් ඕනේ. ඉඩමක් තියෙනවා අමාරුවෙන් ගත්ත. දෙනවද නැද්ද? ඉඩම දෙනවද මැරෙනවද? දෙනවා. ඉඩම දීලා වෛද්‍යවරුන්ට ඉඩම දීලා ඔබ බේත කරගන්න. එහෙනම් ඔබ දන්නවා ඔබ හම්බ කරපු හැම දෙයකටම වඩා ඔබ වටිනවා ඔබට. ඔබට වටිනව නේද පින්වතුනි? නමුත් ඔබ එල්ලුම් ගහන්න නියමුනොත් කිසි කතාවක් නැතුව මරලා දානව නේද පින්වතුනි? ඊළඟට ඔබට හිතෙන්නේ නැද්ද ඔබ වගේ උත්තම පුරුෂයෙක් මරණ එක අපරාධ කියලා? ඔබ කොච්චර වටිනවද? ඔබට. නමුත් රජයට ඔබ 7-5ක් වටින්නේ මරලා දාන වටින මිනිස්සෙක්. කියන්නේ බල්ලෙක්ව මරන්නේ නැහැ. ඔබ මරනවා. වටින්නේ නැහැ මේක. නමුත් ඔබට ඔබ වටිනවා. එහෙනම් හොඳට මතක තියාගන්න ඔය ඔබට දැනෙන්නේ වටිනකම. ඕකත් සයිකොලොජිකල් එක. මේක නිසා ඔබට මැරෙන්න බෑ. පුළුවන්ද කියලා බලන්න කියලාද කිව්වේ? එහෙමද කිව්වේ? නෑ.
ඔබට මැරෙන්න බෑ තේකට. ඔබට ඕනේ කොහොම හරි ජීවත් වෙන්න. කොහොම හරි ජීවත්. එතන කවුරු හරි එල්ල බෙල්ලට පිය තිබ්බොත් එහෙම අනේ බුදු අයියේ වැඳ වැටිලා මරන්න නම් එපා. ඕන එකක් කරාම මරන්න. හේතුව වෙන්නේ ඔබට ලොකු වටිනකමක් තියෙනවා. ඔබගේ. ඒකත් හිතින් ආව වටිනවා. ඉතින් දැන් ඔබ කල්පනා කරලා බලන්න ඔහොම ලොකු වටිනකම් ඇවිදින්න පින්විතනි. ඔබව ලොකුවට ස්පෙෂල් විදියට ඔබට දැනිලා. ඔය කය බොහොම විශේෂ විදියට දැනිලා. ඔබව බොහොම විශේෂ විදියට දැනිලා. ඒ කාලෙට යම් බඩු මුට්ටු බොහොම විශේෂ විදියට දැනිලා. ඒ දේවල් සාක්ෂාත් කරගන්න උත්සාහ කරලා. ඒකට ඔබ කාලය හේවත් ජීවිතය ගත කරලා. ඊට පස්සේ ඒක නැති ඒක ගියාට පස්සේ ඒක පැත්තකට දාලා. ආය අලුතෙන් ආප එක වෙනුවෙන් ආය ජීවිතේ කැප කරලා. ආය එක පැත්තකට දාලා. ආය ආප එක වෙනුවෙන් ආය ජීවිතේ කැප කරලා. දැන් ඔබ වයසට ගිහිල්ලා ඉන්නවා. පණ්ඩු පලාසෝ දානීසි යමපුරිසා පීචතං උපට්ඨිතා. උයෝග මුකේන තිට්ඨති. පාතේ යම් පීචතේන විජ්ජති. වයසට ගිහිල්ලා. සමහරෙකුට ඔබට නෙමෙයි සමහරෙකුට යමපල්ලොත් පේන්නා. මගේ වියදමක් ඇත්තෙත් නැහැ. කරගත්ත පිනකුත් නැහැ. යන්න මගේ වියදමක් ඇත්තෙත් නැහැ. මොකද කරන්නේ? අඩු වැඩි වශයෙන් හැමෝගේම ජීවිත ඔතන තියෙන. ඒකයි මම කිව්වෙත් එන්නේ පෙරදුන මිනිසුනේ. භද්‍ර යවුවනේ ඉන්න දරුවනේ. මේවා තව දෙපාරක් හිතන්න. මට මේව නොකිය ඉන්න බෑ තෙන්. මේකට නැගලා ඉල්ලලා ධර්මාසනෙන් නැගලා ඉල්ලලා හොඳට කාල වේලීට හල්ලා කියලා කියන්න බෑ. ඉතින් වන්ටි කියන්නේ නැකොට ඉතින් තේරෙන්නේ කියන්නේ. භද්‍ර යවුවනේ ඉන්න දරුවනේ දෙපාරක් හිතපල්ලා. දැන් කියන්න වෙනවනේ. දෙපාර හිතන්න බෑ. මොකද අපිට පේනවනේ පින්වතුනි පණ්ඩු පලාතෝ දානීසී කියලා. මේ ඔක්කොම මේ වයසට යනවනේ පින්වතුනි. මේ කේස් පැහිලා ඔක්කොම වෙලා මිනිස්සු වයසට යනවනේ. මොනවා කරලා? කාට වුණත් මේ ටික කියන්නේ අනුකම්පාවට. හුදෙක්ම අනුකම්පාවට කියලා ඔබට තේරෙන්න ඕනේ ඒක. එන්න කිසිම හේතුවක් නැහැ මේ ටික කියන්නේ. හුදෙක්ම අනුකම්පාවට. කියන ඔබ සාසනයට ආයුතිය කියලා මගේ නම් නියමයක් නැහැ පින්. සාසනයෙන් පිළිසරණක් ගත යුතුයි කියලා එකක් තියෙනවා. සාසනයෙන් පිළිසරණක් ගත යුතුයි. පුළුවන් අය. ඔබ කැමති කෙනෙක් කරගන්න. දිව්‍ය ලෝක තියෙනවා, බ්‍රහ්ම ලෝක තියෙනවා. නේද? මනුස්ස ලෝක තියෙනවා, ඔන්න සතර පාය තියෙනවා. 31 ලෝක තලයේම තියෙන මේක. ඔය ඕනේ තැනක හක්කලම් කර කර හිටියාගේ ඊළඟ බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වෙනකම්. ඉතින් මේ බුදුහාමුදුරුවෝ පහළ වෙලා දැන් මේ ශාසනයක් ගොඩනගලා යන කාලෙත් වෙනසනේ. ඒකට පිටු පානවා නම් ඉස්සරහට පහළ වෙන බුදුහාමුදුරන්ට ඉස්සරහ පාන්න මට මන් නම් එහෙම හේතුවක් දකින්නේ නැහැ. ඒකයි. ඒක නිසා ඔබ කල්පනා කරන්න. වයසට ගිය ඔබගේ ආච්චි අම්මා මේ ඉන්න දරුවෝ දන්නවා ඔබගේ ආච්චි අම්මා ගෙදර ඉන්න හොඳ වස්තුවක් ඔය. ඔබගේ සීයා ගෙදර ඉන්න හොඳ වස්තුවක් ඔය. එයා ලොකු පාඩමක් කියලා දෙනවා. ඔක යම රජුරෝ තහන ඔබේ. යම කාලෙන් මැරිලා එතනට ගියොත් නේ. ඒකත් මහා වාසනාවන්ත අවස්ථාවක් තියෙනෝනේ. යම රජුරෝ හදන්නේ බේරන්න පුළුවන් නම් පිනක් මතක් කරලා දීලා. ගොඩක් අය අහුවෙන්නේ නැහැ යම රජුරන්ට තේරෙන්නේ. මේ බේරන්න හදන අවස්ථාවේ අහනවා පළවෙනි දේවදූතයව දැක්කේ නැද්ද කියලා. දෙවෙනි දේවදූතයව දැක්කෙත් නැහැ. තුන්වෙනි දේවදූතයව දැක්කෙත් නැද්ද? ඒක දේවදූතෙක් තමයි වයසට ගිය ආච්චි අම්මා සීයා කියන්නේ. ඒක දකින්න ඕනේ අනේ මේ කේස් රැලි වැටලා ඔක්කොම වෙලා අනේ හරි අමාරුවෙන් ඉන්නේ. ඒ කොටස විතරක් නෙමෙයි. ඒ කොටසක් දැක්ක හැකි. ඊට වඩා ගැඹුරෙන් දකිමු. අනේ ආච්චි අම්මයි සීයයි මේ තත්ත්වයට වැටලා තියෙන්නේ මක් කරලා. දැන් ධර්මානුකූලව දකින්න. අපේ සීයා ඉස්කෝල දෙකක් හදලා තියෙනවා. ආච්චි අම්මා රටට දරුවෝ 21 දෙනෙක් දායාද කරලා තියෙනවා. ඒ දරුවෙන් එක්කෙනෙක් තමයි අද අහවලා ඒව ගැන නෙමෙයි මම මේ කියන්නේ. නැත්නම් අපිට එහෙම වටනකම් ගේන්න පුළුවන්. ලෝකයා එහෙම වටනකම් තමයි ගේන්නේ. වෙන මොනවා ගේන්නේ? ඔබ හිතන්න ඔබ මැරුණා දැන්. ඔබ මැරිලා දැන් ඔබේ ಗುಣ කතන යනවා. මොනවා කියද ඔය? මා සාදපු ළමයි. මා ගත ඉඩ කඩන්. මා සෑදූ බිල්ඩින්. වෙන මොනවා කියන්නේ? ඔය කාටවත් පුළුවන් මට වුණු යහපත ගැන කතා කරන්න. ඔන්න එනකට දේවදූතයා දිහා දකින්න මේක. ආච්චි අම්මා දේවදූතයා, සීයා දේවදූතයා. දකින්න. එයාට සේවා කරන්න. එයාට සාතු සප්පායම් කරන්න. ඒ සාතු සප්පායම් කරනතුරු දකින්න. මොනවා කරලාද එතනට ගියේ කියලා. එතකොට ඔබට තේරෙනවා. අවිද්‍යාව තෘෂ්ණා නිසා මානසික වටනකම් මානසික පිළීම් ආව. ඒ පිළීම් වලින් අයින් වෙන්න නම් දේවල් ඕනේ වුණා. ඒ දේ අසුරු කරන්න ඕනේ. අන්න එතකොට ඒකට වටිනකමක් ආවා. මොකද එහෙම එකක් තේරුන්නේ නැහැ. තේරුනේ වටිනවා කියලා ඇත්තට. එහෙම නේ තේරෙන්නේ. ලෝකේ වටිනවා කියලානේ තේරෙන්නේ.